අයිබෝවන් කොහොමද ඉතින් අද බ්ලොග් එකකින් අරන් ඉන්නේ රසම රස කොළ කැඳ එකක්. ඒ තමයි පෙනෙල කොළ කැඳ. අපි මුලින්ම මේ වැලෙන් කොළ ටික වෙන් කරගන්න ඕනි. අම්මා හදිසියට වැල පිටින්ම තමයි ගෙනල්ලා තින්නේ. මේ කොළ ටික කඩාගෙන ඉවර වෙලා මේ ටික හොඳට හොද ගන්න ඕනි. සෝදලා වතුර ටික පොඩ්ඩක් පෙරා ගන්න ඕන නිසා දැල් භාජනයකට වගේ දා තියෙන වතුර ටික පෙරෙන්න. මේ පෙනෙල වැලේම තියෙන තුන් හුලස් ගෙඩි වගේ. ඒවයි තියෙන ඇට වලින් තමයි මේ පෙනෙල වැල් පැලවෙන්නේ. ඕන තැනක පැලවෙනවා. තට්ටු නිවාසවල මහල් නිවාසවල ඉන්න අයට උනත් මේ පැලයක් හදා ගන්න උනත් පුළුවන් පැල කරලා. එච්චරකටම වටින ඖෂධයක් තමයි මේ පෙනෙල වැල් කියන්නේ. ඒ කොළ ටිකේ වතුර ටික බේරෙනකන් වෙනදා වගේම රතු හාල් ටිකක් වෙලා අසනින් පෙඟෙන්න තියලා වතුර ටික පෙරාගෙන වංගෙඩියට දාලා කොටා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කොටාගත්තු හාල් ටික ඇතලියකට දාලා ඒට අපි තලාගත් රතු ලූණු තලාගත් සුදු ලූණු එකතු කරන්න ඕනේ. ඊට පස්සේ එයට වතුර එක් කරලා ලිප තබා ගන්න ඕනේ මේ හාල් ටික තැම්බෙනකම්. අපි මේ ලිපේ තියාගත්තු හාල් ටික තැම්බෙනකන් දැන් පෙනෙල කොළ ටික වංගෙඩියට දාලා පොලුත් එකතු කරලා හොඳින් කොටා ගන්න ඕනේ. දැන් මේ පෙනෙල කොළ ටික කොටාගෙන ඉවරයි. ඒකට දැන් වතුර ටික ටික එක් කරමින් කැඳ දියරය හදා ගන්න ඕනේ. දැන් මේ ලිප තබාගත්තු හාල් ටික තැම්බිලා තියෙන්නේ. එයටම අපි කැඳ දියරේ එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට රසපදමට ලුණු ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. මං කැඳ එක හදන අතරතුරම ඌටි දෝනේ යාගේ තාත්තයි ලොකෝ පින්කමක් කරගන්න තමයි හදන්නේ. මේ විල හොඳටම වතුර හිඳිලා තිබුණේ. මාළුත් ගොඩක් ඉන්නව පැටව. එයාලා මැරෙනවනේ. තව චුට්ටක් හිඳුනොත් මැරෙනවා.
ඒ නිසා චූටි දෝනිගේ තාත්තා කරපු වැඩේ බට ටිකක් අය කරලා ගෙදරින් වතුර පිරෙව්වයි විලට. දැන් ඉතින් විලේ වතුර එකක් තියෙනවා. අපි මොනතරම් ඔච්චර දේවල් කරත් වැඩක් නැහැ. අපි අතරතරම පින්දහම් වැඩක් කරන්න ඕනි නේද? ඔච්චර කාර්යබහුල වුණත් පිනට දහමටත් වෙලාවක් දෙන්න ඕනි තමයි. මේ පෙනෙන කොළ කැඳවල විශේෂ ගුණ රාශියක් තියෙනවා. මේ පෙනෙන වැලම පස්පන්දුවම බෙහෙත් වලට ගන්නවා. කොළ, පොතු, මල්, ගෙඩි, මුල් ඒවා ගන්නවා සිංහල වෙද මහතුරු බෙහෙත් හදා ගන්න, පත්තු බඳින්න ගන්නවා. ඒ වගේම තමයි කාන්තාවන්ගේ ශාරීරිය සිසිල් කරන්නත් මේ කැඳ එක හොඳයි කියලා කියනවා. ඒ වගේම විවාහණු වලකට විශේෂයෙන් වාසිදායක වන කැඳ එකක් තමයි. ඒ කියන්නේ හෝමෝන වර්ධනය කරනවා, ලිංගික බෙලහෙනිතාවය දුරු කරනවා. වගේ විශේෂ ගුණ රාශියක් තියෙන ස්නායු පද්ධතිය වර්ධනය කරනවා. එහෙම ගුණ රාශියක් තියෙන වටිනා ඖෂධීය කැඳ එකක් තමයි මේ පෙනෙන කොළ කැඳ කියන්නේ. දැන් හරි කැඳ එක රෙඩි. ගොඩක් වෙලා කැඳ රත් කරන්න හොඳ නෑ. එතකොට කැඳ එකේ තියෙන ගුණාත්මක බව අඩු වෙනවා. මේ වගේ ලස්සන වීඩියෝ ඔයාලට තවත් ඉදිරියට බලා ගන්න අවශ්‍ය නම් රේන්බෝ රෝස් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all කරලා තියාගන්න. එහෙනම් අපි ලස්සන බ්ලොග් එකකින් නැවත හමු වෙමු.